ඔබේ ඇතුළත් ලස්සන වෙන්න ඕනේ, බාහිරත් ලස්සන වෙන්න. දැන් සමහර අය ඉන්නවා බාහිර ලස්සන කරනවා, හැබැයි ඇතුළෙන් ඒගොල්ලෝ හරි පුදුම ඊර්ෂ්‍යා පරවශව කටයුතු කරනවා. සමහර ඉන්නවා ඇතුළ හරි ලස්සනයි, හැබැයි ඒගොල්ලෝ එළිය ගැන සැලකිලිමත් වෙන්නේ නෑ. බලන්නකො කුණු ගොඩවල් වල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා, හැබැයි හරියට පින්දහම් කරනවා. ඇතුළයි බාහිරයි දෙකේම සිතුවිලි ලස්සන වෙන්න නම් ඇතුළත සහ බාහිර කියන පරිසර දෙකම සුන්දර විය යුතුයි. ඇතුළත පරිසරය කියන්නේ ඔබේ සිතයි ගතයි. බාහිර පරිසරය කියන්නේ ඔබට පේන මේ වතු පිටි ඉඩකඩම් මේවත් ලස්සන වෙන්න ඕනේ. ඒ සුන්දරත්වය තුළ තමයි නිහඬ වටපිටාවක් ගොඩනගන්නේ. දැන් ඔබ ආරණ්‍යයට යන්නකෝ. සමහර ආරණ්‍ය සේනාසන වලට ගියාම ඔබට හිතෙනවා අනේ අපේ ගෙදරත් මේ වගේ වුණා නම් නේ. කෙලස් අඩු කෙනාට පින්වත්නි නිහඬ වනාන්තරයට ගියාම හිතෙනවා මේ වගේ හුදකලාවක් නිවසෙත් තිබ්බනම්. හැබැයි කෙලස් වැඩි කෙනා වනාන්තරයට කැමති නැහැ. එයා කල්පනා කරනවා මේ මොන පිස්සුවක්ද මේ කැලෑවල ඉන්න පුළුවන්ද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔබේ මේ සිතුවිලි ලස්සන වෙන්නෙම බාහිරයත් එක්කමයි. අභ්‍යන්තරයි බාහිරයි දෙකම එකට. පින්වත්නි ඔබ විශ්වාස කරනවාද මිනිහගේ අභ්‍යන්තර සිතුවිලි බාහිර පරිසරයටත් බලපානවා කියලා? ධර්මයේ තුල තියෙන උපාලි කියලා සූත්‍රයක්. උපාලි සූත්‍රයේ එක්තරා ඍෂිවරු පිරිසක් ජීවත් වෙනවා දූපතක් ආශ්‍රේ. හරිම හොඳයි, සිල්වත්, ගුණවත්. මේ අතු කතා කරන භාෂාවත් ලස්සනයි, ක්‍රියාකාරකම්ත් ලස්සනයි, සිතුවිලිත් ලස්සනයි. දූපත හොඳට සස්ත්‍රීකව තිබ්බා. කාලයක් යද්දී මේ ඍෂිවරුන්ගේ කතාබහ විලාසෙ ටිකක් කටෝරු වුණා. දැන් එකිනෙකා පරුස වචන කියනවා. එහෙමනේ කාලයක් යද්දී කල්ගත වෙද්දී පරණ අය වැඩි වෙද්දී නුවණක්කාරයෝ වැඩි වෙද්දී අධ්‍යක්ීම් වැඩි අය වැඩි වෙද්දී ඒගොල්ලෝ අනිත් අය හෙලා දකිනවා, පහත් කරලා කතා කරනවා, පරුස වචන කියනවා. ක්‍රියාකාරකනුත් ටිකක් වෙනස්. ඒගොල්ලෝ දැන් ටික ටික පරිසරයට හානි කරන්න පටන් ගන්නවා. මොකද පිරිස වැඩිනේ. වැඩි වෙන්න ලී කොටන් කපනවා, දැව බඩු හදනවා, වහලා හදනවා. දැන් ටික ටික දූපත විනාශ කරන්න ගත්තා. කාය කර්මත් නරකයි. සිතුවිලිත් වෙනස්. එකිනෙකා කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් ඉන්නව. මොකද උනේ? මහ මුහුද ගොඩ ගලලා දූපතත් එක්කම මුහුදට ඇදගෙන ගියා. දැන් අපි දන්නේ සුනාමිය කියලා 2004 ආපු සුනාමියනේ. නමුත් ඊට කලින් ධර්මයේ තුල සුනාමිය අපිට පෙන්වලා දීලා තියෙනවානේ. දැන් කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ ලංකාවටත් සුනාමියක් ආවා කියන. මේ උපාලි සූත්‍රයෙන් කියනවා ඒ කාලේ දඹදිව තිබ දූපත් පවා ගහගෙන ගිහිල්ලා මුහුදට මහු වෙලා විනාශ වුණා. කුමක් නිසාද? ඇතුළ නරක වෙන්න ඒක ස්වභාවික පරිසරයටත් බලපාන නිසා.